සුබ දවසක් කියලා වල සියලු දෙනාටම මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Java coding වල පිළිබඳ තියෙන Java operators පිළිබඳ. හරි. Java operators ගැන කිව්වොත් Java operators වලින් තමයි variable වල value වෙනස් කරන්න, අපිට matchable මොනවා හරි ගණන් හදන්න, එක්ක මොකක් හරි condition check කරන්න, අන්න ඒ වගේ වට තමයි මෙන්න ඒවා යොදා ගන්න. Java operators වර්ග තියෙනවා 7ක්. ඒකෙදි arithmetic operators, relation operators, logical operators, assignment operators, increment and decrement operators, bitwise operators and ternary operators. මේකෙදි මෙන්න මේවා කෝඩ් එකක් එක්ක තනි කෝඩ් එකකින් කතා කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. අපි මේ ටික මම කොපියක් දාලා first add කරගමු. හරි. හරි. අපි ඉස්සෙල්ලාම හදාගමු variable ටිකක්. මේකට අපේ කෝඩ් එක කරගන්න. හරි. අපි ඉස්සෙල්ලාම addition එකේ කෝඩ් එක ගහමු. හරි. සාමාන්‍ය මේ addition කියන එක අපේ C++ කෝඩ් වල වගේමයි, ඒ විදිහමයි, කිසිම වෙනසක් නැහැ. concat carry plus mark යොදා ගන්නවා කියලා ඔයාලා දන්නවා. අපි run කරලා බලමු. හරි, addition එක 15යි. ඒක ආවා. මේ විදියටම subtraction එකක් run කරමු. run කරලා බලමු. හරි, subtraction එකක් තියෙන 5යි. හේතුව b එකෙන් 10ක් ගියන් හරි තියෙන 5යි. ඒක වල රින පෙන්නනවා කියලා බලා ගන්න එකම තමයි මේක ගහුවේ. හරි, අපි ඊළඟ එකට යන්න. ඊළඟට අපිට තියෙන්නේ multiplication. හරි. අපි එකක් කරමු. හරි, multiplication එකත් හරි. division මේකත් run කරමු. division කියන විදිහම මේ වගේ වරහණක් දාන්න, නැත්නම් මෙයා එක වැරදිට තේරුම් ගන්නවා. ඒක අපිට හරි output එක එන්නේ නැහැ. හරි. අපිට ඊළඟ තියෙන්නේ modulus කියන operator එක පිළිබඳව. මම හිතනවා ඔයාලට modulus කියන operator එක මතක ඇති කියලා. මම පොඩ්ඩක් ඒකේ ගානක් ඔයාලට මතක් කරන්නම්. මම මේ ගාන ගමන් ඔයාලට මතකද අපිට සංඛ්‍යාවක් මොකක් හරි input user ගේ input එකක් හරි ඒකේ ඉඳන් 10 වෙනකන් හරි සංඛ්‍යා ටිකක් දීලා ඉරට්ටේද ඔත්තේද කියලා බලන්න දුන්නා. අන්න ඒ වෙලාවේදී අපි ඉරට්ටේද ඔත්තේද කියලා බලාගන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් නම් කරේ if loop එකක් අරගෙන ඒකේ condition එකට අපි ගන්න සංඛ්‍යාව මෙන්න මේ modulus කියන එක දාලා දෙකට බෙදලා ඉතුරු බිඳුව නම් ඉරට්ටේ. එහෙම නැත්නම් ඔත්තේ. මේ වගේ රිමයින්ඩර් එක අපිට මොකක් හරි ගානකදී උවමනා වෙනවා නම් මෙන්න මේ modulus කියන එක තමයි අපි පාවිච්චි කරන්නේ. කියන්නේ අපිට මොකක් හරි ඩිවිෂන් එකක් කරලා ඊට පස්සේ ඒකේ රිමයින්ඩර් එක කීයක් ඉතුරුද?
අන්න ඉතුරු සංඛ්‍යාව print කරගන්න තමයි මෙන්න මේ modulus කියන එක අපි පාවිච්චියට ගන්න. අපි ඒකත් run කරලා බලමු කොහොමද මේකේ එන්නේ කියලා. හරි. ඊළඟට අපිට තියෙන්නේ relational operators කරන පිළිබඳ. හරි. අපි ඒකත් print කරගමු. එතකොට අපිට ලේසි. මම හිතනවා ඔයාලට relational operators අනිවාර්යෙන් මතක ඇති කියලා. කියන්නේ අපි මොකක් හරි අපේ දිගේමකෝ තියනවා කියලා A and B කියලා දැන් මෙතන තියෙනවානේ. මේ දෙකේ වෙනසක් බලන්න. ඒ කියන්නේ මේකෙන් කියනවා සමානද? කියන්නේ A and B එකකින් A and B සමානද? ඒ වගේ වෙලාවට තමයි මෙන්න මේ relational operators ගන්න. හරි. අපි කෝඩ් එක ටයිප් කරලා බලමු. ඒක රන් කරලා බලමු මොකද්ද මේකේ අවුට්පුට් එක වෙන්නේ කියලා. නන්න ඒ කියන්නේ මේ relational operators වලින් හැම වෙලේම එන්නේ අපිට boolean value එක. ඒ කියන්නේ true නම් true false නම් false. අන්න එහෙමයි මෙන්න මේ වගේ එන්නේ. දැන් මෙතන a ට b සමාන නැහැ. හරිනේ. a ට b සමාන නැහැ. ඒකින්ද false. හරි. ඔය විදිහටම ඊළඟ තියෙන රිවිෂන් එකක් ගහලා බලමු. ට්‍රික් කියන්නේ එහෙම. අපි ඒකත් රන් කරලා බලමු. හරි. ඒකත් true. හරි. ට්‍රික් කියන එක true නේ. හරි. අපි ඊළඟ එක ගහමු. හරි. ඒකත් හරි. ඊළඟ එකත් ගහමු. හරි. හරි. විදියටම අඩ ගන්න. අපි ඊළඟ එකත් ගහලා බලමු. කියන්නේ මේකෙදි වෙන්නේ අපේ A කියන එක විශාල හා සමාන. ඒ කියන්නේ අර අපි for loop වල එහෙම ගන්න. කියන්නේ බිඳුවට සමාන හෝ ඊට වැඩි. ඒ කියන්නේ බිඳුවට සමාන වුණත් වෙනවා. ඒක නැතුණත් මේක ඇතුළට යනවා. අපි ඒකත් run කරලා බලමු. හරි. ඒකත් හරියටම අරගෙන. ඒ විදිහමයි ඒකේ not එක ඒ කියන්නේ ඒකේ opposite එක greater than උඩ less than or equal. හරි. ඒකත් run කළා. හරි. ඒකත් හරි. ඊළඟ තියෙන අපිට logical operators. මම හිතනවා logical operators ඔයාලට මතක ඇති කියලා. logical operators කියන අපි මොකක් හරි condition දෙකේ මොකක් හරි දැන් අපි බලනවා මේක සහ මේක සමානද කියන්නේ අපි මේක මේ අපේ condition දෙක හරිනම් එක්ක අපේ condition දෙක සහ එක්ක condition දෙකකින් එකක් එක්ක condition එක නැතුව අන්න ඒ වගේ ඒවා වල තමයි මේ අපි මේ ගන්න logical operators පාවිච්චි වෙන්නේ. හරි. අපි එකත් කරලා බලමු. ඉස්සෙල්ලාම අපිට තියෙන්නේ AND operation එක. AND operation එක කියන්නේ මේ boolean එක මේක හරි. මේ දෙකම okay නම් විතරයි මේක ඇතුළට යන්නේ. මේ දෙකෙන් එකක් හරි false නම් ඒකෙන් එළියට. ඒ කියන්නේ මේ condition එක false. මේ දෙකම true නම් තමයි මේක ඇතුළට යන්නේ. හරි. අපි ඒකත් කෝඩ් කරලා බලමු.
හරි. අපි ඒක කෝඩ් එක ගන්න කලින් අපි හදාගමු බූලියන් ඔපරේටර්ස් නේ පෑ අපිට දැන් මේක රන් කරගන්න. බූලියන් දෙකක් හදාගමු. false කියලා එක හදාගමු. හරි. අපි බූලියන් දෙකක් හදාගත්තා xy කියලා. මෙතන ස්පෙලිස් ඇවිදලා තියෙනවා. හරි. බූලියන් දෙකක් හදාගත්තා. හරි. අපි දැන් මේකේ කෝඩ් එක ගහලා බලමු. අපි end එක ගහමු. මෙතන අපි ගන්න ඕනේ x and y. හරි. අපි ඒක run කරලා බලමු. හරි. false. හරිනේ. දෙකම true නැති හින්දා false කියලා තමයි මේකේ totally output වෙලා තියෙන්නේ. හරි. අපි ඊළඟට යමු. හරි. මම මේ ටික ඔක්කොම type කරගන්න ඔයාලට වෙලාව යන හින්දා හරි. මම ඒ ටික type කරගත්තා. අපිට දැන් තියෙන්නේ o condition එක කියන්නේ මේ තියෙන boolean දෙකකින් එකක් හරි true හරි එහෙම නැත්නම් දෙකම true හරි අන්නේ වෙලාවට තමයි මේ o condition එකකින් true කියන එක ලබා දෙන්නේ. ඒ කියන්නේ මේ condition එක හරි මේ condition එක හරි true නම් එහෙම නැත්නම් දෙකම true නම් හරි තමයි මේ o කියන එකේ true කියන එකට යන්නේ. හරි. මේකටද අපි keyboard එකේ මේ තියෙන මෙතනට අරන් තියෙන්නේ vertical bar එකක් තියෙන්නේ. vertical bar එකක් තියෙන්නේ. අන්න ඒක තමයි මේ keyboard එකේ මෙන්න මෙතනට ගහන්න ඕනේ. හරි. අපි ඒක run කරලා බලමු. run කරා true කියලා වෙලා තියෙනවා. ඒ කියන්නේ දෙකක් හරි දෙකෙන් එකක් හරි හරි නම් හරි. ඒ කියන්නේ එතකොට not කියන එක. ඒ කියන්නේ මේ condition එක true නම් false තමයි මේක ඇතුළට දෙන්නේ. හරි. අපි දැන් බලමු x කියන්නේ මොකක්ද කියලා අපි බලන්න. x කියන්නේ අපේ boolean true කියන එක. හරි. අපි දැන් මේක not කියන එකෙන් run කරන්නේ. හරි. අපි ඒක run කරලා බලමු Java code එක. මේ තියෙන්නේ false. ඒ කියන්නේ අරකේ opposite එක. not එක තමයි හැම වෙලේම එන්නේ. හරි. අපිට ඊළඟට තියෙන්නේ Simon operators. හරි. අපි ඒකත් කරමු. Simon operators. Simon operators වල පළවෙනියටම තියෙන අපිට equal එක. හරි. අපි ඒක කෝඩ් එක ගහලා බලමු. අන්න equal 10 හරි. c සමානයි හරි print වුණා c කියන එක equal 10 හරි. අපිට ඊළඟට තියෙන්නේ add and assign. හරි. මෙන්න මේක අපිට විදි දෙකකට කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට සංඛ්‍යාවට සංඛ්‍යාවක් එකතු කරලා ඒ සංඛ්‍යාවට මේක දාගන්න එක. ඒ කියන්නේ අපි දැන් a කියමුකෝ. a කියන එකට අපිට එකතු කරගන්න ඕනේ 5. ආයි හැබැයි ඒකටම දාගන්න ඕනේ. අන්න ඒකට තමයි මෙන්න මේ equal and assign කියන එක ගන්න. එන්න ඒකේ විදි දෙකක් තියෙනවා. හරි මම එක විදියක් ගහලා try කරලා බලමු අපි. හරි ඇවිල්ලා තියෙනවා 15. ඒ කියන්නේ ඒ වල අගය කීයද අපේ දැන් තියෙන්නේ? ඒ වල අගය තියෙන්නේ 10. එතකොට 10ට 5ක් එකතු කරලා ඒක තමයි මේ ඒ වල කියලා අන්තිමට print වෙන්නේ. හරි. මේකම අපිට ලියන්න පුළුවන් තව විදිහක් තියෙනවා. copy කරගමු. මෙන්න මෙතන මේ ධනමාත්‍රික මෙන්න මෙතන මේ ටික වෙනුවට අපි දාන්නේ plus and equal 5. හරි. ඒ කියන්නේ a ට 5ක් එකතු කරලා ඒක a ට දාගන්නවා. හරි. අපි ඒක run කරලා බලමු. ඊළඟ තියෙනවා 20. ai දැන් හේතුව. දැන් මෙතනින් a යද්දි තියෙන්නේ 15. 15ට 5ක් එකතු කරලා ඒක තමයි පෙන්වන්නේ. මෙතෙන්දී අපි ඔන්න දැන් කියමුකෝ equal 5 කියලා ආයි අපි මෙතනට දෙනවා කියලා. අන්න අපි දැන් දෙනවා. ආයි අපි දැන් run කරලා බලමු. එතකොට 10 එනවා. හේතුව අපිට ඉස්සෙල්ලා තිබ්බේ අර එක 10 කියලානේ. අපි 10ම දෙමු.
ආන් ඇවිල්ලා තියෙනවා 15. හේතුව දැන් අතන තියෙන්නේ 10 10ට 5ක් එකතු කරගත්තා ඊට පස්සේ 15. දැන් ආයෙත් මෙතනින් 10 කරා. එතකොට ආයෙත් ඒ වලගේ 10. 10ට 5ක් එකතු කරා ආයෙත් ඒක ඒ වලගේ අවුට්පුට් කරා. එතකොට 15. හරි. අන්න ඒ විදිහමයි අපිට දැන් සබ්ට්‍රැක්ෂන් එකට යන්න. හරි අපි ඒක රන් කරලා බලමු. ඔහොම අපි මෙතන වෙනස් කරගන්න වෙනවා. හරි අපි මෙතන වෙනස් කරගමු. මේකත් අර විදිහමයි මෙතන මයිනස් මාක් එක වැඩන්නේ. ඒ කියන්නේ මෙතනින් එන සංඛ්‍යාවට මේක අඩු කරගෙන ඒක තමයි මෙයාට දාගන්නේ. හරි. අපි ආයෙත් මෙයාටත් මෙතන වෙනස් කරමු. මෙතනත් ඒ විදිහමයි. මෙතන ප්ලස් වෙනකොට මයිනස්. අපි ඒක රන් කරලා බලමු. එන්න තියෙනවා. සයින් 5 වෙලා 10 වෙලා තියෙනතර 10ට 5ක් අඩු කරලා දැන් මෙතනදී ඇයි මේ 10ට 5ක් අඩු කරාම 15 10 ඇවිල්ලා තියෙන්නේ. හේතුව ඇයි මෙතනින් අපේ අන්තිම අගේ උනේ 15. ඒතකොට දැන් A කියන එක ගන්න හරිය නෙමෙයි. ග්ලෝබල් වේරියබල් මෙතනින් එන අගේ තමයි දැන් A කියලා. ඒක වෙලා අගේ 15 තර 15න් 5ක් අඩු කරගත්තා. ඒකේට දාගත්තා. ඒක තමයි 10. ඒ විදිහමයි අපිට මාක් කර වෙලාවදී කියන්නේ ලූප් වලදී අපිට ගණදෙනු කරද්දි මෙන්න මේවා ඕනි වෙනවා. අපිට මාක් කර ලූප් එක කරන්න වෙනකොට කවුන්ට් එකක් බලා ගන්න. ලූප් එකත් එක්ක කැරකෙන ගාන බලාගන්න. එක්ක ලූප් එකේ දෙයක් අඩු කරන්න, දෙයක් වැඩි කරන්න. අන්න ඒක වෙලාවදී මෙන්න මේ දෙක ඕනේ වෙනවා. හරි. ඒ විදිහමයි මේ මල්ටිප්ලයි එකයි ඩිවයිඩ් එකයි මොඩියුල්ස් එකයි ඒ විදිහමයි අපි ඒකත් කෝඩ් කරලා බලමු. මම මේ කෝඩ් ටික එකපාරම ගහන්න. හරි. මම කෝඩ් එක ගහගත්තා තුනටම. හරි. අපිට තියෙනවා මල්ටිපල් and assign. ඒකත් ඒ විදිහමයි. ඒතොර ඒට 5න් ගුණ කරලා ඒක ඒට දාගන්න. ඒ කියන්නේ හැම වෙලේම දකුණු පැත්ත කරලා ඒක වම් පැත්තට තමයි දාගන්නේ. මේ පැත්තේ වැඩ ටික කරා ඊට පස්සේ මෙයාට දාගත්තා. මේකත් ඒ විදිහමයි. ඒට 5න් ගුණ කරා ඊට පස්සේ ඒට ඒ දාගත්තා. ඒක තමයි අන්තිමට අවුට්පුට් කරන්නේ. ඊට පස්සේ divide and assign. ඒකත් ඒ විදිහමයි. ඒ 5න් බෙදාගත්තා. ඒ ගාන ඒට දාගත්තා. මේකත් ඒ විදිහමයි දැන් ඔයාලා දන්නවා. එතකොට මොඩියුලස් එකත් ඒ විදිහමයි. ඒ 3ෙන් බෙදාගත්තා. ඒ ඉතුරු ගාන ඒටම දාගත්තා. අන්න ඒක තමයි මෙන්න මේ අපි මේ දැන් කරපු ලොජිකල් ඔපරේටර්ස් වලින් කරා ඇසයින්මන්ට් ඔපරේටර්ස් වලින් වෙන්නේ. හරි. ඊළඟ අපිට තියෙන්නේ ඉන්ක්‍රිමන්ට් and ඩික්‍රිමන්ට් ඔපරේටර්ස් ටික. හරි. අපි ඒ ටිකත් බලමු. හරි. ඊළඟට අපිට තියෙන්නේ ඉන්ක්‍රිමන්ට් and ඩික්‍රිමන්ට් ඔපරේටර්ස්. හරි. අපි බලමු ඉන්ක්‍රිමන්ට් and ඩික්‍රිමන්ට් ඔපරේටර්ස් අනේ ඒකෙදී increment and decrement operators. හරි. පළවෙනියට අපිට හම්බ වෙනවා post increment. ඒ කියන්නේ අපිට තියෙන මේ ඔපරේටර් මොකක් හරි මේ ඔපරේටර් දෙන්නේ. ඔපරේටින් වෙන්නේ අපේ දැන් variable එක a කියලා තියනවා කියමුකෝ. අපේ ඒ වල අගය දීලා තියෙනවා. අපි ඒ වල අගය මෙතනින් initialize කරමු ආයේ equal අපි කලින්ම කරේ කීයද ගාන 10නේ equal 10. එතකොට කියනවා a++ කියන්නේ ඒට එකක් එකතු කර ගන්නවා. හරිද? අපිට මෙතෙන්දී පොඩි දෙයක් වෙනවා. ඒ කියන්නේ දැන් a++ එක එතන increment post increment කියලා අපි ගහමුකෝ. post increment a++. හරි. අපි දැන් මේක රන් කරලා බලමු. post increment මේ 10යි. හරිද? ඒ කියන්නේ දැන් මේකෙදි වෙන්නේ ඒට දැන් 1 එකතු කරගෙන ඉන්නේ. හැබැයි මෙතෙන්දි print කරන්නේ ඒ වලයාගේ 10යි කියලාමයි. තාම එකතු කරන් හිටියට එකතු කරගත්ත එක තාම යාට පෙන්වන්න විදිහක් නැහැ. අපි දැන් මෙතන අපි ඒ කියලා පෙන්නමු. එතකොට කීයද එන්නේ? එතකොට එන්නේ 11. ඒ කියන්නේ එකතු කරගත් අර පළවෙනි පාර එකතු කර ගන්නවා. හැබැයි දෙවෙනි ස්ටෙප් එකේ තමයි එකතු කරගත්ත එක
අපිට පෙන්වන්නේ පළවෙනි පාර පෙන්වන්නේ තියෙන ඩිෆෝල්ට් ගානමයි. ඒ කියන්නේ අපි පළවෙනිට තියෙන 10ම තමයි ඒකේ පෙන්වන්නේ. ඒ කියන්නේ පළවෙනි පාර තියා ගන්නවා වැඩේ කරනවා. හැබැයි අපිට පෙන්වන්නේ අර මේ තිබ්බ කලින් ගානමයි. ඒ විදිහට මම අනිත් ටිකත් මම ගහගන්නම්. හරි. ඊළඟට අපිට තියෙන්නේ pre-increment. එතකොට මේකෙදි වෙන්නේ ප්ලස් ප්ලස් a කියලා නේ තියෙන්නේ. ඒ කියන්නේ එතකොට වෙන්නේ ඒට එකක් එකතු කරගෙන තමයි ඒක පෙන්වන්නේ. හරි. අපි ඒක රන් කරලා බලමු. මේ තියෙන 11 තමයි. ඒ කියන්නේ ඒට එකක් එකතු කරගන්නවා. එකතු කරගන්නවත් එක්කම ආයෙ ඒක print වෙනවා. දෙවෙනි පාරේට යද්දිත් 11ම තමයි තියෙන්නේ. හරි. දැන් ඊළඟ එකේ තියෙනවා post decrement. ඒ කියන්නේ මේකේ not එකමයි. මේකෙදි වෙන්නේ පළවෙනි පාර තියෙන්නේ 10යි. හේතුව 10ට දැන් 10න් එකක් අඩු කරගන්නවා තමයි. හැබැයි ඒක ඊළඟ ස්ටෙප් එකේ තමයි ඒට ආදේශ වෙන්නේ. අඩු වෙන්නේ ඊළඟ එකේ. එතකන් තියෙන්නේ මෙතන 10. දැන් මෙතන print කරනවා a කියන්නේ 10 තමයි මෙතන print වෙන්නේ. මේ තියෙන 10. හැබැයි ඊළඟ ස්ටෙප් එකේ වෙනවා ඒ අඩු වෙලා තිබ්බ එක print වෙනවා. predicament. predicament කියන්නේ 10න් අනිවාර්යෙන් දැන් 10 නේ තියෙන්නේ. 10ට එකක් අඩු වෙනවා. ඒකම තමයි print වෙන්නේ. එතකොට ඒක out වුණාමත් ඒකම තමයි තියෙන්නේ. 4න් වුණාට පස්සේ කොහොමද තියෙන්නේ ඒකමනේ. හරි. ඔයාලා දැනගන්න. ඔයාලගේ variable එකට පිටිපස්සේ නම් තියෙන්නේ පළවෙනි පාර පෙන්වන්නේ තියෙන value එකමයි. ඊට පස්සේ තමයි එයා අඩු වෙලා පෙන්වන්නේ. ඔයාලගේ variable එකට කලින් නම් තියෙන්නේ ඒ වැඩේ ඉවල වෙලාම තමයි තියෙන්නේ. එතකොට එතන value එක පෙන්නුවත් ඒ variable එකේ ඒ වැඩේ ඒ කියන්නේ එක්කෝ increment එක්කෝ decrement හරි එක වෙලා තියෙන වෙලා ඉවර වෙච්ච ගාන තමයි මෙතන output එක විදියට ගන්න. හරි. අපිට ඊළඟට තියෙන්නේ bitwise operators. ඒකෙද අපිට කතා කරමු මේ ඔපරේටර් එකේදී අපේ මේ දැන් අපි මේ පාවිච්චි කරන මොකක් හරි variable එකේ value එක bit වලින් තමයි binary වලින් තමයි හැම වෙලේම හිතන්නේ. ඒ කියන්නේ දැන් අපේ 10 කියලා නම් අපි ගමු. ඒ 10 නැතුව අපි ලේසි ගානක් ගමු. 5 කියලා ගමු. 5. හරි. අපේ පළවෙනිට හම්බෙන්නේ මේ ඔපරේටර් එකනේ. bitwise operator එක පළවෙනි එක ගහගමු ඉස්සෙල්ලම. system out print plan. සමහරවම අපි කියන්නේ හරි. එතකොට මෙතන වෙන්නේ මෙයා binary වලින් බලනවා. මෙයාගේ value එකත් binary වලින් බලනවා. පහනේ අපේ binary වලින් මේකේ බලද්දි 101. එතකොට අරක value එක බලද්දි 101. හරි. එතකොට මේ දෙක n එකට ගද්දී උත්තරේ වෙන්නේ ගද්දියන උත්තරේ 101මයි. හරි. ඒ කියන්නේ 6යි. හරි. බලමු අපි 6යි නෙමෙයි 5යි. අපි බලමු value එක එයිද කියලා. value එක ඇවිල්ලා දෙනවා 5. හරිනේ. හරි. අපි ඊළඟ එකට යමු. ඊළඟ එකේ මොකද්ද තියෙන්නේ බලමු. ඊළඟ තියෙන්නේ O එක. හරි. අපි ඒක ටයිප් කරගමු. system out print plan එකෙන් n O. හරි. මෙතනට O. එතකොට මේකේ වෙන්නේ එතට අපි b කියලා ගමු. හරි. a වල අගය 101 b වල අගය කීයද? අපේ ගත්තේ b වල ගත්තේ 5. හරි. එතකොට b වල අගය 101. එතකොට මේ දෙකම O එකට ගද්දී අගය වෙන්නේ
1011. හරි. අපි ඒක රන් කරලා බලමු. ඔය එකත් 1011. හරි. ඊළඟට තියෙන්නේ XOR. හරි. අපි ඒකත් බලමු. A and B. හරි. අර විදිහටම වැලියු ලියාගෙන බලද්දී අපිට එන අවුට්පුට් එක අපි බලමු. A equal 101, B equal 101. මේ දෙකම XOR වෙද්දී එන්නේ 000. හේතුව XOR ගේට් එකේදී වෙන්නේ එකම ෂෝට්කට් එකක්. එකම වර්ගය නම් 0. එතකොට 110 001 110. එතකොට උත්තරේ වෙන්නත් ඕනි 0ම තමයි. අපි ඒක රන් කරලා බලමු. අපි මෙතන දාමු. මෙතන ගේට් එක අපි දාන්නේ. රන් කරලා බලමු. හරි. උත්තරේ 0 තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි. ඊළඟට කම්ප්ලිමන්ට් එක. හරි. මෙතන අපි දාමු. හරි. මේකෙදී වෙන්නේ අපිට දැන් හරි අපි බලමු. අපි ඊට කලින් මෙතනට ඒ වලට අපි 5 ආදේශ කරන් යමු. හරි. මෙතෙන්දි වෙන්නේ කම්ප්ලිමන්ට් එක කියන්නේ ඒ වගේ බයිනරි වලින් ලියලා ඒක 2's කම්ප්ලිමන්ට් කරපුවාම එන අගය. ඒ කියන්නේ මේක බයිනරි වලින් ලියාගෙන ගිහිල්ලා ඔන්නෝගම ලියාගෙන ගිහිල්ලා ඊට පස්සේ මේක ඉන්වර්ස් කරලා ඊට පස්සේ එකක් එකතු කරාම එන අගය. අන්න ඒ අගය තමයි ඍණ 6. හරි. අපි ඒක රන් කරලා බලමු. හරි. මේ යන්නේ තියෙන්නේ ඍණ අගය. හරි. ඊළඟට අපිට තියෙන්නේ left shift. හරි. ඒකත් අපි බලමු. left shift. හරි. අපි left shift එක කරමු. left shift කරමු. එකකින්. හරි. ඒ කියන්නේ මෙතනදි වෙන්නේ අපේ දැන් මේ A වල අගය තියෙන්නේ බයිනරි වලින් ගත්තොත් 101 නේ. හරි. ඒ වගේ එකක් ලියන්න යනවා බිට් 8කින්. right 8කින්. හරි. මම ලියලා මෙන්න මේ බිට් එක බිට් එකකින් shift කරනවා මේ පැත්තට. ඒ කියන්නේ left පැත්තට එක බිට් එකකින් shift කරනකොට මේකේ අගය වෙනස් වෙනවා මෙන්න මෙහෙම. මේ ටික බිංදු හින්දා මෙහෙමයි. හරි. ඊට පස්සේ මේක බයිනරි වලින් කන්වර්ට් කරද්දී මෙතන අගය වෙනවා 10. හරි. අපි බලමු මේක කොහොමද උත්තරේ එන්නේ කියලා. අපිට මේක කමෙන්ට් එකක් කරමු. උත්තරය ආවා 10. හරි. ඒ විදිහමයි ඒකේ ඔපොසිට් විදියට අපි right shift එක බලමු. shift එක මේ අතට පාන්නේ. අපි මෙතන ආදේශ කරමු equal 5. හරි. අපි රන් කරලා බලමු කෝඩ් එක. දෙක ඇවිල්ලා තියෙනවා. හරි. අපි ඒක ඇවිල්ලා තියෙන්නේ කොහොමද කියලා බලමු. A සමානයි මෙන්න මේකනේ. අපි ඒක දාගමු. හරි. කොහොමද තියෙන්නේ? එතකොට එක පැත්තක් බිට් එක මේ පැත්තට ගේනවා. හරි. එතකොට වෙන්නේ මේකමයි. මෙතන මේ බිංදුව මෙතනට එනවා. මේක මෙතනට එනවා. මෙන්න මෙහෙම. එතකොට වෙන්නේ උත්තරේ 2යි. හරි. උත්තරේ මේ විදිහටම 2 ඇවිල්ලා තියෙනවා. හරි. ඊළඟට අපිට තියෙන්නේ ටෙක්නරි ඔපරේෂන්. හරි. එන්නේ ඒකෙදි වෙන්නේ
අපිට if else statement එක තවත් විදිහකින් ලියන්න පුළුවන් තමයි මේකෙදි අපි කරන්නේ. හරි. අපි ඒකත් බලමු. එතකොට print එකක් ගමු මේක පැහැදිලිව තේරුම් ගන්න. මේක කමෙන්ට් කරමු. මේකෙදි ඔයාලා දැනගන්න ඕන දෙයක් තියෙනවා. මේකේ අපි if else එකක් අපි normal විදිහට ගමු. if a b එහෙම නැත්තම් කියන්නේ else එකේදී වෙන්න ඕනි b. හරි. අපි දැන් මේක රන් කරලා බලුවොත් ඒ වලයගේ තමයි print උනේ. ඒ කියන්නේ condition එකේ ඇතුළේ තියෙන අගය තමයි print උනේ. හරි. ඒ කියන්නේ if එක ඇතුළට ගිහලා තමයි තිබ්බේ else එකට ගිහින් නෙමෙයි. මෙන්න මේ if එකම ලියන්න පුළුවන් වෙන විදිහක් තියෙනවා. මෙන්න මේ විදිහට. ඒකෙදි වෙන්නේ අපේ condition එක ලියනවා ඉස්සෙල්ලාම. හරි. අපි ලියමුකෝ ඉස්සෙල්ලාම මේක. මෙහෙම ලියමු. int value equal හරි අපිට ඕනි ඉස්සෙල්ලා condition එක. ඒ විශාල බීට වලිය බලනවා. ඊට පස්සේ ප්‍රශ්නාර්ථයක් දාලා එතන වෙන්න ඕනේ condition එක true කරන්න. value if true. හරි. මේක true නම් A එහෙම නැත්තම් B. තේරුණා? හරි. දැන් අපි මේ max කියන එක අපි value කියන එක අපි print කරමු. හරි. මෙන්න මේක අපි කමෙන්ට් එකක් කරගමු. දැන් මේක අපි print කරලා බලමු. උත්තර එන්නේ 5. ඒ කියන්නේ මේ if එකමයි ඒක ලියන්න පුළුවන් තව විදියක්. ඒකේ තියෙන condition එක ඉස්සෙල්ලා ගැහුවා. ඒකේ ප්‍රශ්නාර්ථයක් ගාලා ඊට පස්සේ ඒක if නම් මොකද්ද වෙන්න ඕනේ? colon එකක් දැම්මා. එහෙම නැත්තම් මොකද්ද වෙන්න ඕනේ? if එකේ නැත්තම් else එකේ නම් මොකද්ද වෙන්නේ? අන්න ඒකම තමයි මේ if එකම ලියන්න පුළුවන් තව විදියක් තමයි මෙන්න මේකේ තියෙන්නේ. හරි. මගේ මේ වීඩියෝ එකෙන් මම අද කතා කරන්නේ මෙන්න මේ ටික. හරි. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. ඊළඟට අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් බයි.